අසංකයේ මම සල්මන් කතා කරන්නේ රිදම් FM එකකින් රිසර්ච් එකකින්. ඇතරම අසංකයි දුකයි ඒ වගේම සතුටකුත් තියෙනවා. ඉතින් අසංකයි වෙන channel එකකට ගිහිල්ලා සාමාන්‍යයෙන් ඇතරම සතුටුයි දුකයි ඇතරම දුකයි අසංකයි. ඉතින් ඇතරම අසංකයගේ ෆියුචර් ප්ලෑන් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම ඒක ඉස්සරහට සාර්ථක වෙන්න කියලා මම ඇතරම අද තුලින් මම සුබ පතනවා. ඒ වගේම අසංකය ඇතරම මම මෙතන කම්පැනි එකට එනකොට මේ රිසර්චින් ඒ කියන්නේ මොනිටරින් පාර්ට් එක විතරයි මම ඒක ඇත්තටම දන්නේ. අනිත් එක රෙකෝඩින් කියන එක වචනේ කියන ඇත්තටම මට ඒක එච්චර එක්ස්පීරියන්ස් එක තිබුණේ නැහැ. ඇත්තටම අසංකය තමයි රෙකෝඩ් කරන ඒ කියන මගේ වොයිස් එක රේඩියෝ එක මුලින්ම අහනකොට මට ඇත්තටම සතුටුයි. ඒක සතුටු වගේම අසංකය රෙකෝඩින් වලට මෙතනට ඇවිල්ලා සල්මන් රෙකෝඩින් එක දාන්න ඒ විකිල කියනකොට අසංකයයි ඇතර මට සතුටුයි. මගේ අපේ අම්මටත් මම පෙන්නුවා මගේ වොයිස් එක යනවා කියලා. ඉතින් මං අපේ අම්මටත් මං කිව්වා මේක තමයි අසංකය කියලා අපේ මැනේජර් කියලා. ඉතින් ඇත්තටම සතුටුයි අසංකය මගේ වොයිස් එක රේඩියෝ එක යනකොට ඇත්තටම මට සතුටුයි ඒ වගේම දුකත් එක්ක. ඉතින් තව ඉස්සරහට අසංකය ගමන් ඉස්සරහට තව ඉස්සරහට යන්න ඕනි කියලා මම ඇත්තටම අද පතුලේ මම සුබ පතනවා. wish you all the very best අසංකය. God bless you. අසංකය මම අහලා තියෙනවා හැමදාම අපි හම්බ වෙනවා වගේම අපිට කවදා හරි දවසක වෙන්නලා යන්න වෙනවා කියලා. ඉතින් අද මේ වෙන්වීම අපේ හිතවලට දුකක් වුණාට අසංකය පැත්තෙන් ගොඩක් හොඳ වෙන්වීමක්. මොකද ජීවිතේ අපි හැමදාම ඉස්සරහට යන්න ඕනි. කවදාවත් පිටිපස්සට අඩියක් තියන්න හොඳ නෑ. අපේ ජීවිතේ හොඳ දෙයක් වෙනුවෙන් පිටිපස්සට අඩියක් තිබ්බත් ජීවිතේ හැමදාම හොඳ දෙයක් වෙනුවෙන් අපි ඉස්සරහටමයි අඩියක් තියන්න ඕනි. ඉතින් මට මතකයි මම 2010 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 14 වෙනිදා මෙහෙට ආපු දවස මට ඊට කලින් දවසේ ජමිලා අයියා ගෙදරට කෝල් කරලා කියලා තිබුණා එන්න කියලා. කොහොමත් මම එනකොට ප්‍රොඩක්ෂන් එකේ හිටියේ අසංගයයි එතකොට තාරක අයියා ජානක අයියා අනුරාධ ඔය කට්ටිය. එදා කොහමද මට අඳුනලා දුන්නාට පස්සේ මම එදා මං මෙතෙන්ට ආවේ මම මීට කලින් තවත් channel කීපයක ඉන්ටර්වල් ගිහිල්ලා එතනින් සිලෙක්ට් නොවිච්ච කෙනෙක් විදිහට. ඊට කලින් මං ගිය තැන්වලදී මම මෙතන හිටපු කට්ටියට සර් කියලා කතා කරා. ඒත් මෙතෙන්ට ආවට පස්සේ මට තේරෙන්නේ නැහැ මොකක් වුණාද කියන්නේ. කොහොමත් මම හිටපු හැමදෙනාටම අයියා කියලා කතා කරේ. ඉතින් ඒ විදිහට එදා කතා කළා මම ඉන්ටර්වයුව එකෙන් පාස් කිව්වහම මට පුදුම සතුටක් විතරුණා. එදා කොහොම හරි අසංගයත් ඉඳලා කිව්වේ මල්ලි හෙට ඉඳලා වැඩට එන්න පුළුවන්ද කියලා. මම හා කියලා කිව්වා ඉන්න තැනක් හොයාගන්න පුළුවන්ද. හැමදේම මගෙන් ඇහුවා. අර කවදාකවත් හම්බ වෙලත් නැහැ, හිතවත්කමකුත් නැහැ. ඒ වුණාට අර ගෙදරක අම්මා කෙනෙක්ගෙන් තාත්තා කෙනෙක්ගෙන් ලැබෙනා වගේ සෙනෙහසක් අපිට හම්බුණා. ඊට පස්සේ කොහොමත් ඇවිල්ලා මම ට්‍රේනින් වෙනකොට ඒ හැම දෙයක් පිටිපස්සේ මිදලා අන්තිමට ඔන්නයා දාපු දවසේ මට කතා කරලා ගුවා මෙහෙමයි මං ඔයාලට සිතූ කියලා නම දාන්නේ. හොඳයි නේද බං? ඒ විදිහට බොහොම සුවදත්වෙන් කතා කරා. ඉතින් ওই විදිහට ඉඳලා අපේ වැරදි පෙන්ලා දීලා අපිට ඒව නිවැරදි කරගන්න උපදෙස් දීලා කොහොම වුණත් ජීවිතේ තවත් හොඳ අනාගතයක් වෙනුවෙන් පියවරක් තබන මේ වෙලාවේදී අපේ පැත්තෙන් අපිට දුකක් ඒ වගේම අපිට පාඩුවක් වුණත් සංගය ජීවිතය වෙනුවෙන් පොඩ්ඩක් ඉස්සරහට යන්න වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මම සසිත් එහෙම නැත්නම් සිතු. ජය වේවා. හරියටම කියනවා නම් මම ආවේ මීට මාස 6කට විතර කලින් මේ channel එකට. ඒ කාලය තුල අසංගයයා කියන්නේ අපේ බොස් විදියට හිටියට ඒ කියන්නේ එයා යාළුවෙක් වගේ සහෝදරෙක් වගේ එහෙම හිටියේ අපිත් එක්ක. ගොඩක් දුකයි. අසංගයනවාට ගමනක් තියෙනවා, විෂන් එකක් තියෙනවා. ඒ විෂන් එකට යන පාර මං හිතන්නේ වැටලා තියෙන්නේ. ඒකට කිසි ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මම හදවතින්ම සුබ පතනවා අසංගයයේ ඔයාට ඔයාගේ ගමන සාර්ථකව යන්න පුළුවන් වෙන්න කියලා. මම සමීර රිදම් FM